සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගෙනාවේ මාළු මිරිස් වගාවකට ඩ්‍රිප් ඉරිගේෂන් එකක් සිදු කරන ආකාරයයි. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඒක අපි කරගන්නේ කියලා. ඉතින් වෙනදා වගේම ඕගොල්ලන්ට මතක් කරනවා වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හරි අපි යමු වීඩියෝ එකට. ඔයාලට මේ පේන පොට්ස් වලට තමයි ඉරිගේෂන් එක කරන්න තියෙන්නේ. නමුත් මේ පොට් වල තාම පැල සිටවලා නැහැ. පැල සිටවන්න කලින් තමයි ඉරිගේෂන් එක කරන්නේ. හරි මුලින්ම අපි මයික්‍රෝ ටියුබ් ටික කපාගෙන ඒවට ඩ්‍රිප් සහ M1 ටික කනෙක්ට් කරගන්නවා. හරි ඉතින් අපි මේ විදිහට ඩ්‍රිප් ටික හදාගෙන ඉවරයි. ඊළඟට අපි මේ විදිහට මේන් ලයින් එක ෆීල්ඩ් එකේ කෙළවරකින් දාගෙන තියෙනවා. මේකට අපි භාවිතා කරලා තියෙන්නේ මිලිමීටර් 63 LDP පයිප් එක. අපිට ඊළඟට තියෙන්නේ මේකට ක්ලෑම්ප් ටික කනෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ පොට් පේලි ටික අසුරලා තියෙන විදිහට ඒවට අදාළව මේ ලැටරල් ලයින් ටික කපා ගන්න එක. ඉතින් මෙතනදී අපි මිලිමීටර් 16 LDP පයිප් එක තමයි භාවිතා කරන්නේ. හරි අපි දැන් බලමු ක්ලෑම්ප් එකක් කොහොමද LDP පයිප් එකකට කනෙක්ට් කරගන්නේ කියලා.
හරි ඉතින් ඒ විදිහට තමයි මේන් ලයින් එකට ක්ලෑම්ප් එකක් කනෙක්ට් කරගෙන ඒකට ලැටරල් ලයින් එකක් කනෙක්ට් කරගන්නේ. ඉතින් දැන් මේ තියෙන මේ විදිහට අපි කනෙක්ට් කරගත්ත මේ ක්ලෑම්ප් සහ ලැටරල් ලයින් ටික. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ ලැටරල් ලයින් වලට ඩ්‍රිප් ටික කනෙක්ට් කරගන්න. හරි ඉතින් අපි ඩ්‍රිප් ටික මේ විදිහට ෆීල්ඩ් එකේ පොට් වලට දාගෙන ගියා. අපිට දැන් තියෙන්නේ හෝල් පන්ච් එකකින් මේ ලැටරල් ලයින් එක පන්ච් කරලා මේ ඩ්‍රිප් ටික කනෙක්ට් කරගන්න. මේ තියෙන අපි භාවිතා කරන හෝල් පන්ච් එක. මේකෙන් ලයින් එක පන්ච් කරලා ඊට පස්සේ මෙන්න මේ තියෙන පොඩි කොටස ඉස්සරහට තල්ලු කරන්න ඕන. එතකොට තමයි අර කැපිච්ච කොටස මේ හෝල් පන්ච් එකෙන් අයින් වෙන්නේ. අපි දැන් ඒක කරලා බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරි ඉතින් අපිට ඊළඟට තියෙන මේ පන්ච් කරගත්ත සිදුරට මේ M1 කනෙක්ටර් එක කනෙක්ට් කරගන්න එක. ඉතින් ඒක මේ විදිහට තමයි කරගන්නේ. හරි අපි දැන් බලමු මේ ෆීල්ඩ් එකට වතුර යන යුනිට් එක කොහොමද අපි හදාගෙන තියෙන්නේ කියලා. මෙතන වතුර ටැංකි දෙකක් තියෙනවා. මේ ටැංකි දෙකම එකට අපි කපල් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ටැංකි දෙකෙන් එන වතුර ෆීල්ඩ් එකට පම්ප් කරන්න මේ වෝටර් පම්ප් එකක් භාවිතා කරලා තියෙනවා. මේ වෝටර් පම්ප් එකෙන් යන වතුර ටික ඉස්සරෝම අපි මෙෂ් ෆිල්ටර් එකකින් පිරිසිදු වෙලා යන්නේ. ඊට පස්සේ එතන එයාර් රිලීස් වැල්ව් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඩිෂ් ෆිල්ටර් එකක් සහ ප්‍රෙෂර් ගේජ් එකක් භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ වතුර ටික ෆීල්ඩ් එකට යන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ අපි භාවිතා කරලා තියෙන මෙෂ් ෆිල්ටර් එක. මේක සාමාන්‍යයෙන් සතියකට සැරයක් විතර මේ විදිහට ගලවලා වොෂ් කරගන්න ඕන. දැන් ඔයාලට මේ බලා ගන්න තියෙන අපි භාවිතා කරලා තියෙන ඩිෂ් ෆිල්ටර් එක. හරි දැන් ඉතින් අපේ වැඩේ අවසානම අදියර තමයි තියෙන්නේ. ඒ තමයි අපේ ලැටරල් ලයින් ටික වොෂ් කරන ගමන් මේ DC ටික කනෙක්ට් කරගන්න එක. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩ්‍රිප් ඉරිගේෂන් එක අවසානයේදී වැඩ කරන්නේ.